දවසකට විශාල ඇමතුම් ප්‍රමාණයක් මට ලැබෙනවා. ඒ ඔක්කොම ප්‍රශ්න. ව්‍යාපාර වැඩ කර ගැනීමේ අදහසකුත් නෙමෙයි මේකේ තියෙන්නේ. ඩාක් කට්ටිය මේකෙන් වාසිය ලබා ගත්තා. දෙයක් හදනවා කියන්නේ නිින්දයක් නැති වැඩක් නෙමෙයි. අවුරුදු 34ක් දැනට මගේ එක්ස්පීරියන්ස් එක. අවශ්‍ය කරන මේ දැනුම අපි ලබා දෙන එකේ හරියටම හරි. ඔය ඉඩම ගන්න යනකොට දැල් ගෙවනවා වගේ මනිත් පැත්ත බැලුවේ නැත්තම් විශාල කරදරයක වැටෙන්න පුළුවන්. සීල් එකක් ගහලා අස්සම් කරනවා ඒ අදාළ ප්‍රාදේශ සභාවේ. දැන් ගොඩක් අය ඉඩම් කට්ටි කරපු තැන් වලින් ඉඩම් ගන්නවා. පෑලියගොඩ වත්තල ඔය ඒරියා එක. අඩි 75ක් විතර යට කොටන් කෑලි. කොයි දෙයකටත් වඩා හොඳයි තමන්ගේක් හදාගන්න එක. සුබදවසක් ජයග්‍රාහී දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි ඔන්න කාලයකට පස්සේ බොහෝ දෙනාගේ ඉල්ලීම අනුව අපි එකතු වෙලා ඉන්නවා අදත් ලයන්ස් ඔෆ් ලංකා ආයතනයත් එක්ක ඔබව තව දුරටත් අත්දැකීම් එක්ක කතා බහ කරන්න ඔබව දැනුවත් කරන්න ගෙයක් හරියට හදාගන්න හැටි විශේෂයෙන්ම සරලව තමන්ගේ හීනෙට පාර කියලා දෙන්න පාර කපලා දෙන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරන ගමන් මොනවද අපි කතා කරන්නේ? ඇයි අපි මෙච්චර කල් පරක් වුනේ මේ හැම දෙයකටම උත්තර දෙන්නත් එපේ අපි නේද මුලින්ම. ඒ නිසා මම හිතනවා වසර ගණනාවකට පස්සේ වුණත් මෙහිම හම්බෙලා කතා කරන්නේ විශේෂ ඉල්ලීමක් තියෙනවා. මොකද අපි බලපු ප්‍රේක්ෂකයන් ගණනාවක් හිටියා හැමදාමත් වගේ අලුත් තාක්ෂණික දේවල් අපෙන් අහනවා. කොහොමද මේක හරියට ගයක් හදනකොට මෙන්න මේ වගේ තැන් වැරදුනොත් කොහොමද අපි හරියට ගස්සගන්නේ? එතකොට මෙන්න මේක කොහොමද හදන්නේ? මෙන්න මේ වගේ දේවල් නිතරම මිගාර මහත්මයාගෙන් අහන ප්‍රශ්න බවට පත් වෙලා තිබුණා. ඉතින් අපිට හිතුණා මේ ප්‍රශ්න ඔක්කොම එක තැනකට ගෙනල්ලා කතා කරනවා වගේම මේ ප්‍රශ්න අහන්න හේතු වෙන නිවස හදන්නත් කලින්ම ඔයාට තියෙන ප්‍රශ්න ටික निराකරණය කරගන්න. ඒ කියන්නේ ගයක්ම විතරක් නෙමෙයි ප්‍රශ්නේ. ගයක් හදන්න කලින් ඔයාට තියෙන ප්‍රශ්න ටිකත් අපි ක්‍රමයෙන් පස්සට ගිහිල්ලා කතා කරන්නත් ඔයාට ඒ සම්පූර්ණ දැනුම ලබා දෙන්නත් තමයි අද අපේ පොඩ්කාස්ට් එක හරහා අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෙනස් විදිහේ වැඩක් වෙනස් හැඩයකට වෙනස් විදිහට කතා කරනවා. හැබැයි වෙනසක් නැහැ මේ ගැන කියලා දෙන කෙනා. හැමදාමත් වගේ අපිත් එක්ක බොහොම ආදරෙන් සහ විශේෂයෙන් මතක් කරන්න ඕන වසර 20 ගානකටත් වඩා වැඩි කාලයක් අත්දැකීම්ලත් විශේෂයෙන්ම නිවාස ගොඩනැගිලි කියලා කිව්වට පස්සේ ගල් සිමෙන්ති වැලි මේ හැම දෙයත් එක්කම හැප්පුණ කෙනෙක් ඉතාම හයිය තියෙන කෙනෙක් තමයි අදත් කතාවට එකතු වෙලා ඉන්නේ. අරුම පුදුම කෙනෙක් නෙමෙයි. ඔබ දන්න ඔබේ ආදරණීය සහෘදයා මේකතු කරගත්ත ලයන්ස් ඔෆ් ලංකා ආයතනයේ වෙනුවෙන් මිගාර සංචීව මහත්මයා බොහොම ආදරෙන් ගෞරවයෙන් අපි එකතු කරගන්නවා. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් මාර්ගා. සුබ දවසක් ඔබටත්. සුබ දවසක්. මුලින්ම කියන්නකෝ. ඇයි මෙච්චර කල් පරක් වුනේ? දැන් ගොඩක් කට්ටිය අපෙන් අහන දෙයක් තමයි ඇත්තටම ඇයි මෙච්චර කල් පරක් වුනේ? ඇයි අපිට පොඩ්කාස්ට් එකක් වැඩසටහනක් ගෙනාවේ නැත්තේ? ඔව්. දැන් මාර්ගා මෙහෙමයි. සාමාන්‍යයෙන් අපේ මේ කල්ලා තියෙන වීඩියෝ දැනුවත් කිරීම හරහා දවසකට විශාල ඇමතුම් ප්‍රමාණයක් මට ලැබෙනවා. ඒ ඔක්කොම ප්‍රශ්න. ඒ කාගේ හරි තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒ ප්‍රශ්න වලින් අපිට තේරුම් ගන්න පුළුවන් එකම දේ තමයි මාර්ගා ලංකාවේ නිවාස ඉදිකිරීම එහෙම නැත්නම් ගොඩනැගිලි ඉදිකිරීම ශාස්ත්‍රයේ සෑහෙන තැන් තියෙනවා හිඩැස් කඩතොළු වෙච්ච තැන්. ඒ කියන්නේ ගොඩක් අය අවිනිශ්චිත ගමනක් තමයි යන්නේ. ගයක් හදන්න යනකොට විශාල බයකින් තමයි ගේ හදන්න පටන් ගන්න. හරිද? අපි කොතනින් අමාරු වැටේද? කොතනින්ද මේක නවතින්නේ? ඒ වගේ විශාල බයකින් තමයි ගේ පටන් ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඕකට මහර්ගා මූලිකම හේතු තමයි අපි මේ විසඳන්නේ. එකතු වෙලා විසඳන්නේ. මේකෙන් අපි කිසිම ආර්ථික වාසියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අපේ ආයතනයට ව්‍යාපාර වැඩ කර ගැනීමේ අදහසකුත් නෙමෙයි මේකේ තියෙන්නේ. වැඩියෙන්ම තියෙන ප්‍රශ්න ටික निराකරණය කරන්න දෙන විසඳුම් තමයි අපි ගොඩක් වෙලාට හොයන්නේ. ඉතින් මහර්ගා කිව්වා වගේ අපි ගොඩක් වෙලාවට ඔය එන අපි කලින් වීඩියෝස් වල කලින් අපි දාලා තියෙන ඒවා අපි කරේ මහර්ගා ටෙක්නිකල් ඩීටේල් තමයි. බිත්තියක් බඳින්නේ කොහොමද? ෆවුන්ඩේෂන් තාක්ෂණික පැත්ත. ඒ කියන්නේ කොහොමද මේක හරියාකාරව කරන්න කියන ටෙක්නිකල් දැනුම. තාක්ෂණික පැත්ත ඒ කියන්නේ බිත්ති බඳින්නේ කොහොමද? කපරාරු කරන්නේ කොහොමද? මැටීරියල් වල ගුණාත්මක භාවය බලන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල්. ඉතින් දැන් මේවා දෙනකොට මේවා අපි කිව්වයන් පස්සේ ගොඩක් කට්ටිය කතා කරලා අපෙන් උපදෙස් ගන්නවා. විශේෂයෙන්ම ගොඩක් කට්ටිය මං හිතන්නේ මේ පින් දීලා තිබුණා.
අනිවාර්යෙන්. මේ මොකද අපි මේ බාස්ලට අහුවෙන්නේ නැතුව අපිව රවට්ටපු තැන් තිබුණා. එතකොට මම බාස් කෙනෙක්ව හරියට තෝරගන්නවා නම් මොනවද යාගිත් තෝරගන්න ඕන විදිය ක්‍රමය කියලා. දැන් මම හිතන්නේ ගොඩක් කට්ටිය කියලා තිබි බොහොම ස්තුතියි. ගොඩක් පිනක් මේ මිගාර මහත්මයා කරගන්නේ. ඔව්. ගයක් හදනවා විතරක්ම නෙමෙයි කන්ස්ට්‍රක්ෂන් එකක් ගන්නවා විතරක් නෙමෙයි. මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වුණා ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන එක අපිට. ඔව් ඒක තමයි. එතකොට ඒ ඇත්තටම ගොඩාක් කට්ටිය මේකෙන් ඒ තියෙන මේ වීඩියෝ බලලා වාසිය ලබා ගත්තා. මොකද ඔවුන් අමාරුවේ නොඇටි තමන්ගේ ගමන නිවාස හදලා ඒ ගෙදරට ගොඩවදින එක හරියාකාරව කරගත්තා කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැම වෙලාවකම මහ රෑ 10ට 11ට 12ටත් මට කෝල් එනවා. මොකද ඇත්තටම ගයක් හදනවා කියන්නේ නිින්දයක් නැති වැඩක් නේ මාර්ග. හරි. ඉතින් කෝල් එනවා. කොහොම නමුත් දැන් මේ අපි ඉස්සරහට ප්‍රෝග්‍රෑම් ටිකක් මම හිතන්නේ කරන්න යනවා. ඒ කරන්න යන්නේ අපි ඉස්සෙල්ලා දුන්නේ දැනුම ටෙක්නිකල් ඩීටේල් තාක්ෂණික සේවාවන්. හැබැයි අපිට මට තේරුණා මහර්ගා එතනෙනුත් පස්සට ඒ කියන්නේ කෙනෙක්ගේ හිතට නිවසක් හදන්න ඕනේ කියන අදහස ඇතුල් වෙච්ච වෙලාවෙ ඉඳලා එයා මුහුණ දෙන ප්‍රශ්න. එතකොට එයා මුහුණ දෙන ප්‍රශ්න විතරක් නෙමෙයි ඒ ප්‍රශ්න ටික එයා ඒ කාලය ඇතුළත අපි කියමු නිවසක් හදන්න මුල් ගලක් තියන්න එන කාලේ වෙනකන් එයා ගන්න ඕන තීරණ. හරිද වැරදිද? මොකද ඒව බලපානවා අර ගේ නිමාවට. අනිවාර්යයෙන්. ඒ ගේ නිමාවට බලපානවා. ඒක කෙරෙනවා හෝ නැතා හෝ තමන්ගේ බජට් එකට යන්න පුළුවන්ද නැද්ද කියන එක පවා ආ ගන්න තීරණ අනුව සිද්ධ වෙන්නේ. ඉතින් ඔතෙන්දී අපි මං තීරණය කරා එතෙන්දිත් මං නිවැරදි කිරීමක් කරන්න ඕන. අනිවාර්යයෙන්. ඒ කියන්නේ තියෙන ප්‍රශ්න වලට යාට තියෙන ප්‍රශ්න වලට හිතට නැගිච්ච මොහොතේ සිටම තියෙන ප්‍රශ්න වලට අපි ලබාගත්තු අත්දැකීමේ විශේෂයෙන් මම ඔබ පොඩ්ඩක් නිවැරදි කරන්න ඕනේ අවුරුදු 20 ගානක් නෙමෙයි අවුරුදු 34ක් අවුරුදු 34ක් දැනට අපේ එක්ස්පීරියන්ස් එක මගේ එක්ස්පීරියන්ස් එක පෞද්ගලික එක්ස්පීරියන්ස් එක හරිද සෑහෙන දුක්ඛම් කොටලු සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දීලා තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එතකොට අපේ අදහස් අපිට වෙච්ච දේවල් නේ අපි මේ කියන්නේ. අපිට ක්ලයන්ට්ලට වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා. අත්දැකීමෙන්. එතකොට ඒක මං හිතන්නේ වරදින්නේ අපි තේරෙනවද? එතකොට යාට ඒ ගුරුහරුකම් ඒ අවශ්‍ය කරන ඒ දැනුම අපි ලබා දෙන එකේ හරියටම හරි ඒකේ ආයි වරදින්න හේතුවක් නැහැ. ඉතින් මම තීරණය කරා විශේෂයෙන්ම කරුණු 4ක් තියෙනවා මේකේ. මේ කරුණු 4 හරියට ගොඩ දාගත්තොත් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ගොඩ දාගත්තොත් නිවි හැනහිල්ල ගේ හදලා ඉවර කරගන්න පුළුවන් මාර්ගය. හරිද? අපි මේකෙන් පළමුවෙන්ම මම හිතනවා සාකච්ඡා කරන්න ඕන කියලා ඉඩම ගැන. මොකද ඉඩම ගැන? ඔව්. ඉඩම ගැන කියලා කියනවා මට හිතුණ දෙයක් තමයි. ඉඩම ගැන ඔච්චර හිතන්න දෙයක් තියනවද? ඔව්. ඇයි ඔයා හිතන්න දෙයක් තියනවද කියලා අහන්නේ දැන් ඔයාට අම්මගෙන් තාත්තගෙන් හම්බුණා කියන්නකො ඉඩම. දැන් ඉඩමක් කියලා කිව්වම මට මුලින්ම හිතෙන දේ තමයි මුදල් තියනවා නම් ඉඩමක් ගැන හිතන්න දෙයක් නැහැ නේ. මං කැමති තැනකින් කැමති විදිහට මං ඉඩමක් ගන්නවා. ඔව්. මුදල් තියෙනවා නම්. මුදල් නැත්තම් තමයි ඉඩම ගැන මං හිතන්නේ වැඩිපුර. හිතන්න වෙන්නේ නේ. ඒතර අර ඔබතුමා කියනවා ඉඩම ගැන ඊට වඩා දෙයක් හිතන්න තියෙනවා. ඒ කියන්නේ මුදල් වලට අමතරව. අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ මාර්ගා. මොකද ඔබට මුදල් තිබුණට ඔබ ඉඩම ගන්න යනකොට ගිහිල්ලා ඒක හරියට හරියාකාරව ඒ මුදල් ගෙවනවා වගේ අනිත් පැත්ත බැලුවේ නැත්තම් විශාල කරදරයක වැටෙන්න පුළුවන්. පසුතැවීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන මම පැහැදිලි කරන්නම්. ඒ වගේම අපි හිතමු ඔයාට අම්මගේ තාත්තගෙන් සල්ලි කීයක්වත් ඕනේ නැහැ. අම්මගේ තාත්තා ඊටමක් හම්බුණා කියලා. ඒතර මොකද කරන්නේ? ඒක තවත් ලේසි මට. ඔව්. ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගියක් දන්න විතරයි තියෙන්නේ. වැරදි. ඒකෙන් තවත් ටිකක් හිතන්න දෙන්න. අනිවාර්යයෙන්ම හිතන්න දේවල් තියෙනවා. හරි. මම එකින් එක මේ කියලා දෙන්නම් වෙලාව ගන්න නැතුව. සාමාන්‍ය මාර්ගා අපි හිතමු ඔයාට ඉඩමක් තියෙනවා අම්මගේ තාත්තගේ. දැන් ඔයා හිතාගෙන ඉන්න ඔයා රස්සාවට යනවා මොනවා හරි ජොබ් එකක් කරනවා. ඔයාට මේක ගැන බලන්න වෙලාවක් නැහැ. හැබැයි ඔයා ගෙයක් හදන්න යනකොට ඔයාට අනේක විද ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඔක ගේ හදන්න කලින් නොබැලුවොත්. අංක 1 ඔයාට නිශ්චිත සැලසුමක් තියෙන්න ඕන මේ ඉඩමට. ඒ සැලසුම සමහරලාට අවුරුදු 15කට 20කට කලින් අඳපු එකක් වෙන්න පුළුවන්. එහෙම බෑ. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ අම්මගේ තාත්තගේ ඉඩම උනත් ඒ ඉඩම සම්පූර්ණ මායින් ටික චෙක් කරලා මිනින්දරු මහත්තයෙකුට කියලා ඒක හරිද කියලා බලලා ඒ අලුතෙන් ගන්න සැලසුම් බිම් කට්ටි සැලසුම ප්‍රාදේශීය සභාවකට යොමු කරලා ඒ ආයුධම් පත්‍රයක් තියෙනවා. ඒකෙන් ඔයා ගන්න ඕනේ ඒක
සංවර්ධන කටයුතු සඳහා නීත්‍යානුකූල අවසර දෙමි කියලා සීල් එකක් ගහලා අත්සන් කරනවා ඒ අදාළ ප්‍රාදේශ සභාවේ. ඒ කියන්නේ හදන්න හිතනකොට හදන්න ලෑස්තින ඔන්න ඔක තමයි මුලින්ම කරන්න ඕන වැඩේ තමයි. හරි. හරි. පැහැදිලි නේද? ඊළඟට තව කාරණා තියෙනවා. ඊළඟට ඔබ බලන්න ඕනේ ඔබ ඉන්න ප්‍රාදේශීය සභාවේ බිම් කට්ටේ සැලසුමට අනුමැතිය දෙන යම්කිසි බිම් කට්ටේ ප්‍රමාණයක් තියෙනවා. බිම් කට්ටේ වර්ග ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියමු කඩුවෙල ඒ අවට නම් සමහරලාට පර්චස් 7ටත් දෙනවා. හැබැයි ඔබ තව ඊට එහාට ගිහිල්ලා ගම්පහ එහෙම නැත්නම් මහර කඩවත එහෙම නැත්නම් දෙල්ගොඩ ඒරියා එකේ වගේ දෙල්ගොඩ බියගම ප්‍රාදේශ සභාවෙන් වගේ ගන්න ගියොත් ඔබට පර්චස් 12ක් තියෙනවා. පර්චස් 12ක් තියෙනවා. ඔව්. එතකොට දැන් ඔයාට පර්චස් ඒක ප්‍රදේශයෙන් වෙනස් වෙනවා. හේතුව මොකද? සමහරලාවට දැන් ජනාකීර්ණ ප්‍රදේශ තියෙනවනේ. ඒ ජනාකීර්ණ ප්‍රදේශවල ගොඩක් වෙලාවට ඉඩම් කට්ටිවල මිල ගණන් වැඩි. අඩු පර්චස් ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඉතින් අර පර්චස් 12යි කියලා ඉන්න බෑනේ. එහෙම එක ගෙදර තැනකවත් හදන්න හම්බ වෙන්නේ නැහනේ. ඒ නිසා ඒකට අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය ප්‍රාදේශ සභාවේ අනුමැතිය දෙන්නේ බලනවා වතුර ගන්න පුළුවන් විදිය. ජල නල පහසුකම්. මගේ ඉඩමක් වුණත් මංසල්ලි වලට ගන්නවා වුණත් රජයට කියන්න ඕනේ මම මෙහෙම ගයක් හදන්න ලෑස්ති කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් එහෙම එතකොට ඒගොල්ලන් දෙනවා ඔබට මෙන්න මේ ප්‍රමාණය, ඒ කියන්නේ බිම් කට්ටි ප්‍රමාණය පර්චස් මෙච්චරක් තියෙන්න ඕන. 10ක් තියෙන්න ඕන, 12ක් තියෙන්න ඕන, 7 ඇති, 8 ඇති, 5ට දෙකට මං හිතන්නේ 3ටත් දෙන තැන් තියෙනවා. අතිශය ජනාකීර්ණ කොල්ලුපිටිය වගේ බම්බලපිටිය වගේ ප්‍රදේශවල යම්කිසි ප්‍රමාණයක් හොඳම තට්ටු ගොඩනැගිල්ලක් නෙමෙයි. නමුත් ඒ අවශ්‍ය කරන යම්කිසි ප්‍රමාණයක් දෙන්න නීතියෙන් අවසර තියෙනවා. ඉතින් ඔබ පළවෙනි කොටම අර ඉඩම් කට්ටියේ ප්‍රමාණය බලලා ඒ ප්‍රමාණය Tamanට අම්මා තාත්තා දුන්න උනත් ගැලපෙනවද කියලා බලන්න ඕන. පැහැදිලිද? ඔව් පැහැදිලි. හරි. දෙක තමයි ඒ බිමට, ඒ කියන්නේ ඔබේ බිම් කට්ටියට ප්‍රවේශ මාර්ගය. ඒ ප්‍රවේශ මාර්ගය අඩි 2ක 3ක පාරක් වුණොත් සමහරලාට ඒ වගේ තැන් තියෙනවා. ඒත් හරියන්නේ නැහැ. ඒත් අනිවාර්යයෙන්ම ඒ පාරේ කියන්නේ මහා මාර්ගයේ ඔබ ඇතුල් වෙන ප්‍රවේශ මාර්ගයේ දිග පළල මදි නම් විශේෂයෙන්ම ඔබට නිවාස වලට අනුමැතියක් ගන්න අමාරුයි. ඒක බලන්න ඕනේ. ඊළඟට මාර්ග ඔබ බලන්න ඕනේ බිම් ඒ පසේ ස්වභාවය දල වශයෙන්. දැන් සාමාන්‍යයෙන් සොයිල් ටෙස්ට් එකක් කරලා තමයි ඔය පස හොඳටම බලන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා ඉතින් සාමාන්‍යයෙන් බැලුවම අපිට වෙල් සහිත ඉඩමක්ද මේක, මඩ ගොහරුවක් වගේ තැනක්ද, එහෙම නැත්නම් උස බිම් කඩක්ද? මොකද ඒ අනුවත් වෙනස් වෙනවා. දැන් අපි හිතමු වෙලක් ළඟ ගයක් හදන්න ගියොත් වෙලක් ආශ්‍රිත ඉඩමක ඔබට විශාල පිරිවැයක් දරන්න වෙනවා අත්තිවාරම සඳහා. හරි. ඊළඟට ඔබට අපි හිතමුකෝ මේක උස කන්දක් කියලා. එතකොටත් ඔබ හිතන්න එපා වියදම් අඩුවෙන් යයි කියලා. එතකොටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කන්ද කපන්න වෙන්න පුළුවන් එක වෙලාවට. එහෙම නැත්නම් කන්දේ ස්ලෝප් එක විදිහට ගේ හදන්න වෙන්න පුළුවන්. ඒ සැනසුමත් එක්ක තමයි ඒක බලන්න ඕනේ. එතකොට ඔබ කන්ද කපලා හරි යම්කිසි විදිහකට ඉඩම හදාගත්තත් ඔබේ ඊට පස්සේ රිටේනින් වෝල්, ඒ කියන්නේ එහා පැත්තේ වෝල් එක. ඒක ටිකක් පොඩියට දාන්න බෑ. මොකද එහා පැත්තේ පස්නන් තියෙන්නේ මේ කපපු ගමන් ඒක කඩාගෙන වැටෙනවානේ. එතකොට ඔබ ඒකට නිශ්චිත අත්තිවාරම් බැමි බඳින්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ පිරිවැයක් යනවනේ. ඉතින් සමහරලාට අන්න ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දෙත් ඔබ සැලසුම් කරොත් දැන් සමහර වෙලාවට සමහර අය කරනවා අම්මගේ තාත්තගෙන් හම්බෙන්න ඉඩම විකුණනවා. හැබැයි ඒ විකුණන කෙනා අමාරු වැටෙන්නෙත් නෑ. අපි හිතමු අල්ලපු ගෙදරට විකුණනවා. හරිද? අල්ලපු ගෙදරට විකුණනවා. එයාට ඒ ඉඩම වටිනවා. හරි. එයාගේ සමහරලාට ගාඩන් එකට හදාගන්න. ඔබට ඒ මුදලෙන් පුළුවන් වෙන තැනක ඉඩමක් ගන්න හොඳ තැන. මං කියන්නේ ප්‍රශ්නයක් තියෙන ඉඩමක් නා. එතකොට අන්න ඒ වගේ ක්‍රියාකලාප වලට යන්න පුළුවන් ඔය මේ ඉඩම් වල තියෙන එක. එතකොට ඕ වගේ කාරණා රාශියක් එකතු වෙනවා ඉඩමක් හොඳද කියලා බලන්න ගයක් හදන්න. හොඳ කරුණු කාරණා ටිකක් එළියට ආවා. දැන් ගොඩක් කට්ටිය හිතන්නේ අඩුවට තියෙනවා මෙන්න මෙතන ඉඩම.
මං හිතන්නේ කවදාවත් අපිට මේ කාටද මේ වගේ ඉඩමක් ගන්න හම්බෙන්නේ නැහැ. ඔන්නෝම තමයි අමුසමියන් සාමාන්‍ය කපල් එකක් කතා කරන්නේ. මේක වෙලක්ද මඩද ගොඩද ඒව වැඩක් නැහැ. අපිට අඩුයි අපිට ගන්න පුළුවන් ගානට වල එතන ගන්නවා. හැබැයි ඇත්තටම එහෙම අඩු මුදලට ආවයි කියලා. නැත්තම් තන ගැන කිසිම තැකීමකින් තොරව ඔන්න ඔබ මුදලක් ආයෝජනය කරන්න ලෑස්තිලා ඉන්නවනම් ඔන්න කරගන්න වරද තමයි ඔබේ සිහින නිවහන ඉදි කරගන්න බෑ. ලොකු ප්‍රශ්න ගොඩකට ඔන්න ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ මේ කතාවේ හොඳම දේ අපි අර කියන්නේ කී පොයින්ට් එකට අපි ආවා. මට තව දෙයක් තියෙනවා අහන්න. ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි මොක වුණත් වැඩන්නේ නැහැ අපිට හරියන්නේ නැත්තම්. ඒ කියන්නේ ඉස්සරම ගිහිල්ලා බලන්න ඕනේ මේකේ වාස්තු බලන්න ඕනේ. එතකොට මේකේ ගෘහමූලිකයා මම නම් මට හරියනවද කියලා බලන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒක ගොඩක් කට්ටිය හිතන්නේ මේ වාස්ලා සැලසුම් මේ කිසිම දෙයක් පැත්තකට දාලා ඒ කියන්නේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ඉස්සරම මේ ඉඩමේ වාස්තු බලලා මට ගැලපෙනවද කියලා බලන්න ගියොත් එතන ඇනෙනවද? නෑ. මොකද දැන් අපි විශේෂයෙන්ම අපේ රටේ ගොඩක් අය වාස්තු විද්‍යාව කියන එක විශ්වාස කරනවා. ඉතින් ඒක සත්‍යද අසත්‍යද කියන එක ගැන මට කරුණු දක්වන්න අයිතියක් නැහැ. මම මේ සම්බන්ධව ප්‍රවීණෙක් නෙමෙයි. නමුත් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාව ඒ මොකක් හරි තියෙන එකක්. වාස්තු විද්‍යාව නෙමෙයි තව මොකක් හරි තියෙන එකක් හරි බලන්න ඕනේ. ඒක බලන්න නැතුව කරොත් එහෙම මොනවා හරි වැරදිච්ච තැන කියන්නේ මොකද්ද මාර්ගය? එතකොට මේක බලපු නැති. මෙතන බලාගන්න බැරි වුණානේ. මේ නිසා තමයි මේ ඔක්කොම කරදර. හිතන්නේ නැද්ද? අනිවාර්යයෙන්. ඒකයි මම කියන්නේ. යටි හිතේ එනවනේ. හිතේනවා. ඒ වීක් පොයින්ට් එකක් තියන්න අරකයි අපි. අනිවාර්යයෙන්. ඒ සෑම දෙයක්ම කරන්න ඕනේ. දැන් විශේෂයෙන්ම අපි ගෙවල් හදන්න යනකොට සමහර අය අපිට කියනවා නැකත් බලන්න එපා කියලා. මුල් ගලක්වත් තියන්න එපා කියනවා. ඔව්. ඕගොල්ලන්ට ඕන නම් ඒක කරන්න අපිට නම් එපා කියනවා. විශේෂයෙන් මුස්ලිම් ජාතිකය ප්‍රජාව ඒගොල්ලෝ කියනවා ඒ වගේ. ඉතින් ඒ වගේ ජන කොටස් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට වැරදිලා නේ. එහෙම කියලා මං කියන්නේ වාස්තු බලන්න එපා කියලා. මොකද ඒක සමහර කොටස් ඒක තමයි ලෝකේ ස්වභාවයෙන් ඒක. ඉතින් ඒ නිසා අපි හැමෝටම තන දෙන්න ඕනේ සම්බන්ධව. විශ්වාස කරන දෙයක් තියෙනවා නේ විශ්වාස. අන්න හරි. ඒක විශ්වාසයේ ඒ විදිහටම කරන්න ඕනේ. ඉතින් වාස්තු විශේෂයෙන් දැන් උතෙන්දී තව කාරණා තියෙනවා බලන්න. දැන් ඔය වාස්තු පැත්තක තියමුකෝ අපි වාස්තු බලන්න ඕනේ. ඉතින් වාස්තු බැලුවහම හිතට හොඳයි. ඒ ටික කරන්න ඕනේ. ඒක නෑ කියන්නේ. හැබැයි දැන් මහර්ගව මතු කරපු කරුණු අනුව මට තව දෙයක් කියන්න පුළුවන්. අපි ඉඩම් තෝරනකොට තව චලකිලිමත් වෙන්න ඕන කරුණු තියෙනවා. වැරදිලාවත් වෙන්න පුළුවන් දේවල් මං කියන්නේ. සමහරලාට මාර්ග පැරණි සුසාන භූමි වෙන්නත් පුළුවන්. එහෙම වෙනවා. පැරණි සුසාන භූමි. සමහරලාට ඒවා දැන් ඉඩම් බවට පරිවර්තනය වෙලා. මොකද දැන් ඉස්සර නම් අපි කියනෝනේ ගෙදරම සමහරලාට තමන්ගේ එහෙමද? එහෙමත් නෙමෙයි. සමහර වෙලාව පබ්ලික් සුසාන භූමි තිබිලා තියෙනවා ඉස්සර හම්බ වෙච්ච ඒවා. ඉතින් තමන්ගේ වෙලාවට ඒක කියන්න බෑ හම්බුනොත් එහෙම එකක්. මොකක්ද කියලා. ඔව් ඒ කියන්නේ මේකනේ ඒ සුසාන භූමි දැන් චිමිනි දැන් කරන්න බර්න් කරන එකනේ. ඒ වගේ දේවල් නේ කරන ඔයිටත් ඉස්සෙල්ලා ඉතින් සම්පූර්ණ සුසාන භූමිනේ. ওই සුසාන භූමි කාලයක් යෑමෙන් ඒවා අයින් වෙලා ඒවා ගම් ඉඩම් ලොකු තිබිච්ච ඉඩම් දැන් ඉඩම් කට්ටි වෙලා රෝම වෙලා අපි දන්නෙත් නැහැ. දැන් ඉඩක්නේ කොහමද හොයාගන්නේ අපි. ඕනේ බැලෙන්නම් වලවල් කපල බලනකොට හැමතැනම ඒ වගේ තැන් තියෙනවා. ඉතින් අපි දන්න තැන් වෙලා තියෙනවා. ඊළඟට දෙක තමයි හයි ටෙන්ෂන් ලයින්. ඒ කියන්නේ අද්දි බල ඇති විදුලි රැහන් අසලින් ගමන් කරනවා නම් සමහරලාට කියනවා මේ ඒ කියන්නේ හයි ටෙන්ෂන් ලයින් එක යටින් යන්න එපා කියලා තට්ටු දෙකට අවසර දෙන්නේ නැහැ කියලා ඊට මීටර ගණනාවක් ඈතින් ගන්න කියලා. නමුත් මානසිකව බලපාන සමහර කරුණු හේතු තියෙනවා. වැස්ස වෙලාවට තියෙන හැම එක සද්දයක් එනවා එකකින් ඒ වගේ දේවල් අන්න ඒ වගේ දේවල් තියෙනවා. කියන්නේ සෙකන්ඩ් බයින් ඉන්න ඕනේ නැහැනේ. ඉන්න ඕනේ නැහැනේ. මං කියන්නේ පොඩි පොඩි කාරණා වුණත් බලන්න ඕනේ දේවල්. ඉඩමක් Taman සල්ලි දීලා ගන්නවා නම් මාර්ග. එතකොට හැමදේම බලන්න එපේ. ගන්න තරම් ඉක්මනට විකුණ ගන්නත් බැහැනේ. බැහැනේ. ඔව් ඊළඟට අර මං කිව්වාගේ පාරවල්. හරිද? පාරවල්. ඊළඟට විශේෂයෙන්ම බලන්න ඕනේ එක එක්කෙනාගේ අනන්‍යතාවයන් තියෙනවනේ. සාමකාමී පරිසරයක් වෙන්න ඕනේ. තේරෙනවද මාර්ග? එතකොට ඒ වගේ තියෙනවා. ඉතින් බලනවා නේබර්හුඩ් එක හොඳයිද කියලා. අසල්වාසීන් හොඳයිද කියලා. ඒව බලන්න ඉතින් එක එක්කෙනාගේ අනන්‍යතාවය අනුව ඒක බලන්න ඕනේ. නැත්තම් පස්සේ වෙන්නේ දන්නේ නැතුව ඉඩම ලාභයට හම්බෙලා ගත්තා කියලා ඒ ගමේ ඉන්නත් බෑ. ගෙවල් දොරවල් විකුණලා යනවා. ඉතින් ඔයගේ කාරණාවක් තියෙනවා. ඒවත් බලන්න ඕනි. ඇත්ත වශයෙන්ම කියනවනේ. ඉතින් ඊට පස්සේ බලන්න ඕනේ මාර්ග වතුර නැති ඉඩමක්ද කියලා මේක.
වතුර කියන්නේ ජලය පහසුකම නැත්තම් අපිට ගන්න ජල නාල පහසුකම නැත්තම් ආණ්ඩුවෙන් ලබා දෙන නැත්තම් ප්‍රජා ජල යෝජනා ක්‍රම නැත්තම් ඊට පස්සේ බලන්න ඕනේ අපි ලිඳක් හරගන්නනේ. නල් ලිඳක් ගහන්න හරිනේ. එතකොට ඒක බලන්න ඕනේ නල් ලිඳක් ගහලා හරි ගන්න වතුර තියෙනවද කියලා පොළවේ. විශේෂයෙන්ම බලන්න ඕනේ කාරණාවක් ඒක. සමහර ඒවා තියෙනවා ගල් තියෙන්නේ. ඉතින් ගලෙන් යට අපිට මේ වතුර ගන්නත් ඉදිහක් නෑ. අඩි 200 300 ගැහුවත් වතුර නෑ. එවැනි ඉඩමක් ගත්තොත් මොකද වෙන්නේ? කඩෙන් ගේන්නද වතුර? නේද? ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඉතින් ඕක කතා කරන්න ගියොත් මහර්ග අපිට පැය ගණනාවක් කතා කරන්න පුළුවන් දෙයක් අපි සුළුවකට තැකුවට. ඔව් දැන් මටම හිතුණ දේ තමයි අපි දැන් වැඩසටහනක් කරනවා කියලා කිව්වට ඔව් දැන් ඉඩම ගැන මෙච්චර කතා කරන්න දෙයක් තියෙනවා මට හිතුණ දෙයක් නෑ මේ වැඩේ පටන් ගන්න. ඒක තමයි කියන්නේ. හැබැයි බලනකොට ඇත්තටම වැඩසටහන කීපයක් වුණත් කතා කරන්න පුළුවන්. ඔව් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ පාරවල්. ඔව්. පාරවල් බලන්න ඕනේ. ඒ පාරවල් වල සමහර තැන් තියෙනවා පටුයි. සමහර තැන් ලොකුයි. සමහර ඒ වගේ තියෙන. දියුණු වෙනවා නම් පාරවල් කවදා හරි දියුණු වෙනවා කිව්ව හැකි මඩ ගොහරුවල් තිබුණා මේවා තිබුණාට තාර දාලා ගත්තාම කොන්ක්‍රීට් දාලා ගත්තාම හරි කියලා හිතමුකෝ. ඒතර මේ තුම්මන් හන්දි ළඟ සමහර නිවාස අපි දැකලා තියෙනවා දැන් සමහර අවස්ථාවල මේ Facebook එකේ පවා සමාජ මාධ්‍යයේ පවා සමහරලාට අපිට දකින්න දෙයක් තමයි මේ තුම්මන් හන්දි වල තාප්පයක්වත් හරියට බෙද ගන්න බෑ. ඒ බණන් මෙහෙමයි මහර්ග තුම්මන් හන්දියක් කියලා දැන් අතාරින්න බෑනේ. අතාරින්න බෑනේ. අපි කියමු දැන් වාණිජ දෙයකට නම් අපි ගන්නෙ තුම්මන් හන්දියක් ඕනෙමනේ හත්වලා නේද? එහෙම දේවලුත් තියෙනවා. ඔව් එහෙම දේවලුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒව නම් එච්චර ගැටලු නෙමෙයි. ඇත්තටම හිතන්න ඕන දේවල් තමයි මම අර කලින් කියපු දේවල්. ඊළඟට තව එකක් තියෙනවා. මම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් ගොඩක් අය ඉඩම් කට්ටි කරපු තැන් වලින් ඉඩම් ගන්නවා. ඊළඟට මම අහන්න ඊට ප්‍රශ්න. ඔව්. එතකොට මහර්ග එතෙන්දි ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් අපි ඉඩම් කට්ටි සැලසුම් අනුමත කරගන්න ගියාන් පස්සේ තමයි ඕක ප්‍රධාන ලෙසම එන්නේ. හැබැයි ඉඩම් කට්ටි සැලසුම අනුමත කරගන්න යන්න කලින්ම ඇඩ්වාන්ස් එක ගෙවන්න ඕන. සමහරලාට මුළු පේමන්ට් එකම ගෙවලා ඉඩමත් යනවා. ඒගොල්ලෝ මොකක්ද දන්නවද කියන්නේ? ඒගොල්ලෝ කියනවා මේ දැන් අපි ඒගොල්ලෝ ලෑන්ඩ් එකක් අරගෙන සුද්ධ කරලා පාරවල් දාලා කට්ටි කරලා ඔක්කොම කරලා තියෙනවා. හැබැයි ලයිට් නෑ වතුර නෑ. ඒගොල්ලෝ අහුවම කියන්නේ ලයිට් තව මාසෙකින් හම්බ වෙනවා. අපි ඔක්කොම ගෙවලා තියෙන්නේ. ට්‍රාන්ස්ෆෝමර් එකකුත් අරන් තියෙන්නේ. මම මේ අත්දැකීමෙන් හොඳටම දන්න දේවල් කියන්නේ. හරිද වෙලා තියෙන දේවල්. ඊළඟට මාසෙකින් තව හම්බ වෙනවා. ඉතින් ඕක ගැන දැන් ඔයා ඉඩමක් ගන්න ගියොත් මෙච්චර ලොකුවට ඉඩම හදලා තියෙද්දි පාරවල් දාලා තියෙද්දි මේ මිනිස්සු ලයිට් දෙන්නේ නැතුව ඉඩම විකුණයිද කියලා හිතෙන්න පුළුවන් නේ. පුළුවන් නේද? ඔව් හිතෙනවා. හැබැයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ලයිට් දෙන්නේ නැහැ. ඒකේ තියෙනවා නීතිමය කාරණා ටිකක් ඉෂ්ට කරන්න ඒගොල්ලෝ. හරිද? ඒවට ඇටෙන්ඩ් වෙලා මේව කරන්න ගියාම හරි කාලයක් යනවා මේ කරන්න ලොකු වීදමක් යනවා. එතකොට මේගොල්ලෝ කරන්නේ බලනවා උත්සාහ කළා මේක දීලා ටක් ගාලා ඒ සල්ලි එකතු කරගෙන කොහොම හරි අරක කළා දෙන්න නැත්නම් එහෙම නැත්නම් ඕන දෙයක් කරගන්නලා කියලා පැත්තකට වෙනවා. ඉතින් විතරක් දීලා නිකන් ඉන්න. නිකන් ඉන්න. ඉතින් ඒ වගේ අවස්ථාවන් ගොඩක් තියෙනවා. අපි ගියක් හදන්න ගිහිල්ලා අපිට ওই ප්‍රශ්න ගොඩාක් මුණ දෙන්න වුණා. අපි ගේ හදලා අන්තිමට අයිතිකාරයාගේ නමත්තල ඒ තිවිච්ච විදිහට විකුණන්නෙත් නැතුව එයා විඩ්‍රෝ වුණා. ලයිට් නැහැ. ඉලෙක්ට්‍රිසිටි ගන්න බෑ. ඉතින් ඔයගේ දේවල් තියෙනවා. ඉතින් අපි හිතනද ඔයගේ දේවල් තියෙයි කියලා සාමාන්‍යයෙන්. අනිවාර්යෙන් අපි හිතන්නේ අපි ලස්සනට දකිනවා. ඔව්. ලස්සන විදියට පේනවා. ඒකට අපිට ගොඩක් වෙලාට කියන්නේ මේ නගරේ මෙච්චර දුරකින් පිහිටලා තියෙනවා. ඒකට අධිවේගී මාර්ගෙ මෙච්චර එහෙමනේ කියන්නේ. එහෙමනේ කියන්නේ. ඒකට අපි පළවෙනි පෝස්ට් එකෙන් අපිට හිතන දෙයක් තමයි ආයනේ ඉඩම් කට්ටි කරපු තැනකින් ගන්න එක තමයි වඩාත් හොඳ කියලා. හැබැයි ඇත්තටම ඉඩමක් ගන්නකොට කොච්චර දේවල් ගැන අපි හිතන්න ඕනද? මේ හැමදාම මම හිතන්නේ මිකාර මහත්මයා මේ අත්දැකීම් එක කතා කරන්නේ. මොකද මේ ගොඩක් කට්ටිය ළඟට ආපු ගමන් ඉස්සරෝම මේ සැලස්මකෝ කියලා අහනවට වඩා කොහෙද මෙතන ඉඩම තියෙන්නේ මං හිතා ඒව නේද? ඔව් අනිවාර්යයෙන්ම අපි අහනවා ඉඩම තියෙන්නේ කොහෙද? පාරවල් කොහොමද? ඒ ටික වතුර දාන පැතිද කොහොම ලයිට් තියනවද වතුර තියනවද ඔය ටික තමයි මම මුලින්ම අහන්නේ. දැන් මේ කාලෙත් එක්ක නම් වැඩිපුර මම හිතනවා ගම් වතුර ප්‍රශ්නක් තියෙනවනේ. ඒව නිසා ඒ ගැනත් හිතන්නත් වමනා වෙනවා ඇති. මොකද ගේ කොච්චර දුරට උස්සන්න ඕනේද? නැත්නම් ඒතර මේකේ බෑවම කොහෙද? ඒව සේරම අපි බලනවා. හැම දෙය ගැනම. ඒ සෑම දෙයක්ම අපි බලනවා. කොටින්ම කියනවා නම් අපිට සැක සහිත නම් අපි සොයිල් ටෙස්ට් එකක් කරනවා මේකේ. සොයිල් ටෙස්ට් එකක් කරලා බලනවා. ඕකේ තියෙනවා එක සිස්ටම් දෙක තුනක් තියෙනවා. ඒ සිස්ටම් වලට පොළවේ අඩි 50ක්. මොකද ඒ සිස්ටම් එකේ මොකද වෙන්නේ? ඒ පරීක්ෂණය මොකද? නෑ ඒ පරීක්ෂණය වෙන්නේ ගොඩක් වෙලාවට අපි ඉඩම පස සැක සහිත නම් හොඳේ. දැන් විශේෂයෙන්ම මම ප්‍රදේශ සඳහන් කරොත් වත්තල වගේ ප්‍රදේශ.
ඒ කියන්නේ වත්තල යම් කිසි ප්‍රදේශ. ඒ ප්‍රදේශවල මේ යට තියෙන්නේ ගොඩක් මාසි ලෑන්ඩ් තියෙන්නේ. ඒ කියන්නේ උඩ ටික සාමාන්‍යයෙන් අපිට පෙනුමට හොඳට තියෙනවා, පොල් ගස් හිටන් තියෙනවා. හැබැයි යට තියෙන්නේ යට අඩි මීටර 30 40 යනකම් තියෙන්නේ සම්පූර්ණ මඩ. මඩ කියන්නේ නිකම් මඩ නෙමෙයි. මේ ලෝකෙ බිහි වෙනකොට හැදිච්ච මඩ. ඒ කියන්නේ ගස් මේ පහත් බින්නේ වත්තල පැත්ත කියන්නේ කැලණි ගම් මොය කටට ළඟ පැත්තක්. පෑලියකුඩ වත්තල ඔය ඒරියා එක. එතකොට මේක සාමාන්‍යයෙන් අර සමනල කන්දේ ඉඳලා දුර ඉඳලා ඒ පැත්තේ ඉඳලා පැන නගින ගංගාවන් මුහුදට එකතු වෙන තැන. මෙතන සාමාන්‍ය පහත්ම බිම. ඉතින් පහත් බිම අපිට හම්බ වෙනවා සාමාන්‍යයෙන් අඩි අපි හිතමු 75ක් විතර යට කොටන් කෑලි. පරණ කොටන් කෑලි. ඒ කියන්නේ ආදි කාලේ මේ සෑහෙන අවුරුදු මිලියන් ගානකට ඉස්සෙල්ලා වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. නමුත් එහෙම හම්බ වෙනවා. ඉතින් ඒ වේ උඩ ගෙවල් හදපුවාම ටික කාලයක් යනකොට මේ ගෙවල් ගිලා බහිනවා. ඉතින් ඒ වගේ සැක හිතුනොත් අපි අනිවාර්යයෙන් මේ සොයිල් ටෙස්ට් එක කරනවා. හරි. මට අපේ මේ වැඩ කටයුතු අවසන් කරන්න කලින් හිතුන දෙයක් තමයි දැන් මෙච්චර ප්‍රශ්න තියෙනකොට කෙනෙක් හිතන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ ඉඩමක් අරගෙන ගයක් හදන්න ඕනේ නෑ. හදපු ගයක්ම ගන්න පුළුවන් කියලා. ඔව්. අපි ඒකට මං හිතන කතාව ඉතුරු කරලා ඉඩ වෙන් කරලා මොකද අපිට තව දිගුවක් තියෙනවා මේ වැඩසටහනේ කීපයක්ම දැන් හිතන්නකෝ ගයක් හදනකොට මේ ඉඩම ගැන මෙච්චර ප්‍රශ්න තිබ්බනම් එතනින් එහාට තව කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්නේ. මෙන්න මේ වැඩසටහන වලින් අපි මේ දිගුවෙන් ඒ ගැන කතා කරන්න සූදානම්. මට හිතෙනවා ඊට කලින් වැඩසටහන නිමා කරන්න කලින් මගේ ප්‍රශ්නට උත්තරයක් දුන්නොත් අනිවාර්යයෙන්. මොකද්ද ප්‍රශ්නේ? ඒ තමයි මෙච්චර ප්‍රශ්න තියෙනවා නම් ඉඩමක් ගන්නකොට මට මේ ඉඩමක් නැතුව ගයක්ම ගන්න. අර මගේ හිතේ තියෙන හැබැයි ගේ නෙමෙයි හැදෙන්නේ. ඔව්. එහෙම පුංචි ප්‍රශ්නකුත් තියෙනවා. මොකක්ද ඔබතුමා කියන්නේ? මෙහෙමයි. ගයක් ගන්න එකේ වරදක් නෑ මහර්ගා. හැබැයි ඒක නිසියාකාර ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව. මොකද කෙනෙක් ගෙවල් සදාකල්ම පදිංචිලා ඉන්නේ නෑනේ. අපි හිතමු රට යන්න කෙනෙක් ගයක් විකුණනවා නම් ඒ මනුස්සයා මන් දෙන උපදේශය තමයි අන්න ඒ වගේ ගෙවල් නම් හොඳයි. මොකද ඒගොල්ලෝ හදන්නේ පදිංචියට ඉන්න බලාගෙනනේ මහර්ගා. ඉතින් එහෙම කියලා මේ විකුණන්නම් බලාගෙන හදන ගෙවලුත් තියෙනවා. ඒගොල්ලෝ හරියට කරලා තියෙනවා නම් ඒවත් ප්‍රශ්න නැහැ. හොඳ නිසි අමුද්‍රව්‍ය යොදලා හරි වාස්තු විද්‍යානුකූලව ඒ වගේ හදලා තියෙනවා නම් එහෙම ගන්න එකේ ගැටලුවක් නැහැ. හැබැයි ඔය කොයි දෙයකටත් වඩා හොඳයි තමන්ගේක් හදාගන්න එක. මොකද ඒක තමන්ටනේ හදන්නේ. ඒතකොට තමන් දන්නවා තමන්ගේ බෙඩ්රූම් එක කොතනද තියෙන්න ඕනේ. බෙඩ්රූම් එකේ ඉඳලා බාත්රූම් එක කොහොමද හදන්න ඕනේ. වොෂින් මැෂින් ඒරියා එක කොහොමද තියෙන්න ඕනේ. මගේ කුස්සිය තියෙන්න ඕනේ කොහොමද. කුස්සියෙන් මට මොන පැත්තද පරිසරය පේන්න ඕනේ එළිය. ජනේල ස්ථානගත වෙන්නේ කොහොමද. ගේ මේන් ඩෝ එක කොහොමද තියෙන්න ඕනේ. මං හිතන්නේ ඒකේ ජොලියක් නැද්ද? අනිවාර්යයෙන්. තමන්ට හිතේ තියෙන ගෙදර තමන්ට හදාගන්න තියෙනවා නේද? ඔව්. ඒක තමයි මං හිතන්නේ අපේ හීන වලින් තියෙන උඩම හීනේ. අනිවාර්යයෙන්ම ඔව්. හරි. එහෙනම් ඉතින් මේ හීන කරා යන ගමනේදී නිවාස හීනේ ඔබට තවදුරටත් හීනයක් නොවි ඒක කොහොමද යථාර්ථයක් බවට පත් කරන්නේ? අපි මේ ගැන කතා කරන්නේ. හරි. එහෙනම් ඉතින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ලයන්ස් හෝම් ලංකා ආයතනය කියලා කියන්නේ වසර 32කටත් වඩා වැඩි කාලයක් පුරාවට ඔබේ සිහින නිවහන ඉදි කරන්නට ඔබට නිවැරදි මඟ කියා දුන්න ආයතන. ඉතින් මිගාර සංචීව මහත්මයා ඉන්න ඔබත් එක්ක කතා බහ කරන්න පහතින් දැක්කින් දුරකථන මාර්ගයන් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට අපි ඔයගොල්ලන්ට දක්වලා තිනවා කතා කරන්න. ඔයාලට යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මෙන්න මේ වගේ ඕනම දෙයක් අහලා හරියට ප්‍රශ්නට උත්තරේ දැනගෙනම ගිහිල්ලා හරි නිවස හදාන්න. එතකොට හිතේ සැකයක් නැතුව බයක් නැතුව රැට හොඳට නිදාගෙන ලස්සන ගයක් හදන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙනම් ඉතින් මේ කතා කරේ ඔබේ නිවහන හදන පළවෙනි අඩිතාලමයි. තවත් බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. අපි ළඟදිම නැවතත් ඔබත් එක්ක එකතු වෙලා හම්බ වෙලා කතා කරමු ඒ ගැන. එහෙනම් අපි ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හම්බ වෙනකන් ඔයාගේ සිහින නිවහන හදන මේ එකතු කරගත දේවල් ඔබේ ජීවිත කාලෙට මිතුරු කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි මාර්ගා. තවත් දවසක අපි හම්බෙලා කතා කරමු. අනිවාර්යෙන්ම. හරි. එහෙනම් ගිහින් එන්න අනිවාර්යෙන් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔබේ අදහසුත් අපිට එකතු කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. ඔබට සුබ සතියක්. ආයිබෝවන්.